මාප්‍රිය ක්‍රීඩාලෝලි හිතවතුනි 2026 T20 ලෝක කුසලානේ අවසන් මහා සටන සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද විවේකී ඉරිදාවේදී පැවැත්වෙනවා. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් කණ්ඩායම් හතර අතරට පැමිණි බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, ඕස්ට්‍රේලියානු කණ්ඩායම, එංගලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම යන කණ්ඩායම් අතරින් පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් අතර. එම තරගයෙන් පහසු ජයග්‍රහණයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය අවසන් තරගයේ ස්ථානය කල්තියාම වෙන් කරගත්තා. ඉන් පසුව දෙවන තරගය පැවැත්වුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමත් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් අතරයි. එම තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින් පහසුවෙන්ම අවසන් මහා තරගය වෙත පිය නැගුවා. ඉතින් 2026 කාන්තා ලෝක කුසලානේ කිරුළ සත්කාරක එංගලන්තය දිනා ගනිවිද? ප්‍රබල ඕස්ට්‍රේලියාව දිනා ගනිවිද? හිතවතුනි 2009 වසරේ ආරම්භ වූ පළමු ලෝක කුසලානය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරන ලද අතර ඉන් පසුව පැවති 2010 2012 2014 යන කුසලාන තුනම ඕස්ට්‍රේලියාව සතු කර ගැනීමට ඔවුන් සමත් වුණා. නමුත් 2016 වසරේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලෝක කුසලානය රැගෙන යන ලද අතර 2018 2020 සහ 2023 යන වසරවලදී නැවත වතාවක් ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය සිය මව් රට වෙත රැගෙන යන ලදී. නමුත් අවසන් වරට පැවති 2024 තරඟාවලියේදී නව ශ්‍රී ලංක කණ්ඩායම ප්‍රථම වරට ශූරතාවය අත් කර ගන්නා ලදී. ඒ අනුව මෙතෙක් පැවති ලෝක ශූරතාවලි 9ේදී 9න් 6 වතාවක්ම ඕස්ට්‍රේලියාව කුසලානය සමන් සතු කර ගන්නා ලද අතර එංගලන්තය බටහිර ඉන්දිය කොදෙව් හා නව ශ්‍රී ලංක කණ්ඩායම එක් වතාවකින් ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව මෙවර තරඟාවලිදී එංගලන්තය සිය දෙවැනි ජයග්‍රහී කුසලානය සොයමින් සිටින අතරේ ප්‍රබල ඕස්ට්‍රේලියාව 7 වෙනි වතාවටත් ලෝක කුසලානයක පහස ලැබීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. පසුගිය තරඟාවලියේ ශූරියන් වූ නව ශ්‍රී ලංක කණ්ඩායම පළමු වටයෙන්ම තරඟාවලිය නිවත් වෙද්දී එහි ගෞරවය ශ්‍රී ලංකාවට හිමි විය යුතුය. මන්ද ශ්‍රී ලංකා තරඟයේදී නව ශ්‍රී ලංක ක්‍රීඩකයන්ට සිදුවේ අනපේක්ෂිත පරාජයක් වීම නිසායි. එසේම මෙවර සිය මව්බිමේදී සත්කාරකත්වයේ ආශිර්වාදය ලබන එංගලන්ත කණ්ඩායම ඉතාම ප්‍රබල ස්ථානයක සිටින අතර කරට කර සටනක් දීමට ඔවුන් සූදානමින් පසුවේ. ඔවුනට සිය භූමියේ වාසිය අමතර වාසියක් ගෙන දෙන්නක් වන අතර අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියාවට අවසන් මහා තරගයක් යනු අලුත් සිදුවීමක් නොවන අතර ඔවුන්ගේ අත්දැකීම් තුළින් ඔවුන් ප්‍රබල ලෙස සටනට පිවිසෙනු ඇත. හොඳයි එහෙනම් මිත්‍රවරුනි, අද විවේකී ඉරිදාවේදී 2026 කාන්තා ලෝක කුසලාන කිරුළ හිමිකරු ගනු ලබන්නේ මෙම කණ්ඩායම් දෙක අතරින් කවුදයි යන්න අපි අවධානයෙන් බලා සිටිමු. එහෙමනම් ජයග්‍රහණය කරන කණ්ඩායම සහ අවසන් මහා තරගයේ තොරතුරු සමගින් නැවත ඔබ අමිනතුරු ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනු ලබන අතර අපගේ VUP ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න හැටියටත් ආදරෙන් මතක් කර සිටිනවා. සුබ දවසක් සියලු දෙනාටම.